අදමාව ඉස්කෝලේ ගිහින් දානවත කෙල්ල මං ළඟ දැවටිලා කියන්න හැගෙදෙන් මං කෙල්ල වැපැත්තක කරා වෙනදා ගිය විදිහට යන්න මං ටිකක් සද්දෙන් කිව්වාද මට කතාව මං කියන්නද කෙල්ල කියද්දිම වගේ මගේ පෙම්වතියගෙන් බුදු මෝදින් පදියට හැල ඇබුණා කෙල්ලට අතින් යන්න කියලා වයිකුත් ඉන්නවද බලලා මං හොරම කෝලක එකක් කකා දරුව එක්ක යන්නවයි පැවිත්ති යතින් අංකය පෙර මෙනදත් මන්ද එක්ක ගියේ අමුසේ එක්ක යනවා මං සැරෙන් කතා කරා කෙල්ලව එයා එක්ක ගිය අතර මං පෙම්වතියොත අයිමක් ෆෝන් එකක් වැඩට යන්න ලැස්ති වෙන ගමන් අපි අද යන දිහා පරැන් කෙරුණා මයිකදී මග දුල බැදි දැක්කේ වයිපොත් පුතාවත් කරන් දාඩියත් පෙරම් පයින්නෙනවා කටකොලකින් හිනා වෙලා නොදැක්කා වගේ ගියත් ඉස්කෝලේ ළඟදී මට ලවුඩ් ස්පීකර් වලින් ඇහුනේ කෙල්ල කතා කරනවා මං කතා කරන්නේ මගේ තාත්තා ගැන කෙල්ල කියද්දි මටත් නොදැන මගේ බයික් එක නැවතුණා මගේ තාත්තා තමයි මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා මටයි මල්ලිටයි අම්මටයි ගොඩක් අනරේරනවා මේ දවස්වල අපේ තාත්තට ගොඩක් වැඩ තියෙනවා ඒ නිසා හැමදාම ගෙදර එදිමයි නැල්ලි නිදි තාත්තා උදේ නැගිටත් කතා කරන්න වෙලාවක් නැති වුණා ඉස්සර වගේ හවසට එද්දි චොකලට් ගෙනාවේ නැති වුණාට තුරුළු කරගෙන කතා කරන්න නැති වුණා පෙම්වෝකේ වීරයාත්තා තාත්තගේ වැඩ ඉක්මනින් නැකලා වෙනදා වගේ අපිට ඉන්න නඩයි මග වියලා මං මග්‍රාර්ථනා කරනවා මං මගේ තාත්තා ගොඩත් අතරේ කවදා හරි ලොකු වුණාම මං තාත්ත වගේ රැඳවා කතාව අවසන් කරද්දී මටත් නොදැනීම මගේ ඇස් වලින් කදුළු පල් බැහැලා ඇතිබුණා පෙම්වතියගෙන් නොනවත්තාලට මං ගැරෙන් නොගෙන මන් වයෙත් නිකාපු ගෙදර පැත්තට හැරෙවා දරදයි මගේ පුතා ඇය දරුවන නමන්න කවි කියනවා වෙලි මුටන නගදී පිටවා අපේ තාතුල පොදු ගිය මාස පහේම මේ විදිහටම ගලන්න ඇන්දි මන් වගේ පවුකා දොස් කියාගෙන ගලන මාව දැකලා පුදුම වෙලා ඉක්මනින් කඳුළු පිස්ස ගත්තත් මං ඇයව ගිහින් තුරුළු කරගත්තා මට සමාවෙන්න මං ඔයාට දරුවන්ට ගොඩක් මැරදි කරා ඇයව තුරුණු කරම් කියදිවා ටිකකටම ගත්ති පොඩි එකත් ඇරලා නන්න ගත්තා පිටාව මන්තවි කියන වැලවත්ති අයිමත් වෙන්න කියවින්න කෝලැක්කේ මයිස් නස්තෝම් දික්කලේ හාවතේ ඇරුරුණා සෙමිකත් නැලවෙන නදල දාත්තිගේ රු සුසුපි මරෝ ගරදී නේරත
නරුවන් සංසාරෙම තවත් අරගන්නේ හදවා ගොවේඩට වුණා මගේ රෝස මල අද හබසිත අම්මයි වයි මල්ලියේ